ඕකේ. අපි දැන් අපේ ෆස්ට් එක්සර්සයිස් එක බලමු. ඉස්සෙල්ලා අපි වෝම් අප් කරන්න ඕනේ. ඔයාලා වෝම් අප් වීඩියෝ එක මම දාලා තියෙනවා. ඒ වෝම් අප් වීඩියෝ එකත් බලලා තිබ්බොත් දැන් අපි පළවෙනි එක්සර්සයිස් එකට එමු. ඉස්සෙල්ලා එක්සර්සයිස් එක කරද්දි මතක තියාගන්න ඔයාලා කෝයි එක කියන්නේ අපේ මේ ඒරියා එක අපි හැම වෙලාවෙම ටක් කරලා තියාගන්න. කෝයි එක රිලැක්ස් තියන්නේ කෝයි එක ටක් කරලා තමයි අපි වර්ක්අවුට්ස් පටන් ගන්න. ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ ඇවිල්ලා ස්ක්වොට්ස් කරන්නේ අපේ ස්ක්වොට්ස් වලට කකුල් වල. සෝ ස්ක්වොට්ස් ගහද්දි ගොඩක් දෙකක් ඔයාගේ chest එක ඔයාගේ කෙලින් තියාගන්න ඕනේ. ඔළුව කෙලින් තියාගන්න ඕනේ. ඔයාගේ ඇඟේ ඔයාගේ පොඩ්ඩ මෙහෙම නවන්න බෑ. පොඩ්ඩ කෙලින් තියාගන්න ඕනේ. හැම වෙලාවෙම පොඩ්ඩ කෙලින් තියාගෙන තමයි අපි ස්ක්වොට්ස් කරන්නේ. ස්ක්වොට්ස් කරද්දී ඔයාලා පොඩ්ඩ කෙලින් තියාගන්න ඕනේ. ඒ වගේම මේ ඔයාලගේ ධනයිසයි ඔයාලගේ මේ කකුල් මේ එක සමාන්තරව එක දිහාවකට යනවා. එක දිශාවකට යනවා. කකුල් නැත්නම් මෙහෙම තියෙන්න බෑ. මෙහෙම තියලා ස්ක්වොට් ගහන්න බෑ. මෙහෙම තියලා ස්ක්වොට් ගන්න බෑ. ස්ක්වොට් ගහද්දී ඔයාලගේ කකුල් දෙක මෙහෙම පොට්ටක් මේ කෙලින් තියෙන කකුල පොට්ටක් එළියට දාලා මේ දිශාවට යන්නේ කකුල් දෙක. ඒ වගේම මේ knees මේ toes දිශාවට ඩිරෙක්ට් වෙන්න ඕනේ. ගිහිල්ලා ඒ වගේම ඔයාලා ෆුල් පල්ලෙහාට යන්න. උඩට. ෆුල් පල්ලෙහාට යනවා. උඩට. මේ වගේ සයිඩ් ඇන්ගල් එක වෙනවන්න. ෆුල් පල්ලෙහාට යනවා. උඩට එනවා. ඔයාලා පොඩ්ඩ නවන්නේ නවලා මෙහෙම ස්කොට් කරන්නේ මෙහෙම කරන්නේ පොඩ්ඩ කෙලින් තියාගෙන ඔයාලා roots පල්ලෙහාට යනවා. පල්ලෙහාට උඩට උඩට. මේව කරන්නේ වගේ හීල් එක ඉස්සෙන්නත් බෑ. මෙතන හීල් එක ඉස්සලා මෙහෙම කරන්න බෑ. හීල් එක මෙහෙම ඉස්සෙන්න බෑ. කකුල් පල්ලෙහාට තියන්න. පල්ලෙහාට තියලා ඔයාගේ ධන හිස වැඩි ඉස්සරහට යවලා ස්කොට් කරන්න බලන්න. මෙහෙම ඉතින් කෙලින්ම පල්ලෙහාට උඩට. කෙලින්ම පල්ලෙහාට යනවා. උඩට. මේ වගේ reps අපි 10ක් කරනවා. reps 10 sets 3ක් කරනවා. reps 10ක් කරාට පස්සේ තප්පර 45ක් විනාඩියක් විතර rest එකක් කරගෙන ආය අනිත් set එකට යන්න පුළුවන්. ඔයාලා ගොඩක් අමාරු sets දෙකකින් start කරන්න. ඒකට වඩා ඒක තමයි set එකකින් start කරන්න. ඒක තමයි නම් at least squat 5ක් හරි කරන්න. එහෙම ගොඩක් අමාරු නම් මෙතන bench squat කරන්න ගොඩක් අමාරුයි. ගොඩක් අමාරුයි bench එකකින් ඉඳලා නැගිටින්න. මේක හැම කෙනාටම නෙමෙයි ඔයාගේ ස්කොට්ස් ගහන්න බැරිද ස්කොට්ස් ගහන්න ගොඩක්ම අමාරුයි ලෙග්ස් රේට් එක නැත්තම් එහෙම විතරක් ඔයාලා සිමුලේෂන් එකේ තිබ්බනම් විතරක් ඔයා දෙම කරන්න නැත්තම් ස්කොට්ස් ගහන්න හොඳ එක්සර්සයිස් එකක් මේක අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනේ